වන්නි මානුෂීය මෙහෙයුමේ 57 වන සේනාංකය පෙරියමඩු ගම්මානයේ ඉතිරිව තිබූ අවසන් කිලෝමීටරයේ බලයද අද සමස් වන විට තහවුරු කරගනිමින් මුළු ගම්මානයම සියතට ගෙන තිබෙනවා. ආරක්ෂක හමුදා ගම්මානයට ඇතුල් වූයේ මීට සතියකට පෙරයි. වවුනියාව විසින් වූ තම ග්‍රහණයේ පැවති අවසන් ගම්මානයද LTTට මේ අනුව අහිමි වී තිබෙනවා. අවුරුදු 23කට අධික කාලයක් පෙරියමඩු LTTE ග්‍රහණයේ පැවතියා. වවුනියාවෙන් පෙරියමඩු ගම්මානයේ LTTට අහිමි වෙද්දී මන්නාරමින් ඉදිරියට යන 58 වන සේනාංකයද මන්නාරම සහල් නැඩිය ලෙස හඳුන්වන යෝධවෙන් පෝෂණය වන කලාපයේ බලය තහවුරු කර ගැනීමේ අවසන් අදියරට අද පැමිණියා. ඒ පුනරින් මාර්ගයේ සිට ආන්දන්කුලම් දක්වා දෙව යන මෙම කලාපයට වූ ප්‍රධාන සැපියුම් මාර්ගය තම ග්‍රහණයට එක් කරගනිමින් කලම්පාන් මරතෝන් දිවාන් වෙල්ලක්කුලම් හා කණ්ඩාල් හා පපමුඩේ දකුණු ප්‍රදේශද එම බටපිරිස් අද අත්පත් කරගත්තා. මන්නාරමේ සහල් නැරිය හෙවත් රයිස් බෝල් ලෙස හඳුන්වන කලාපයේ LTTE පාලන මධ්‍යස්ථානයේද අද සවස දින දැමුවා. මන්නාර ඒරියාවේ තවත් අපිට මේ වගේ ආසක්මක් දෙන්න අවස්ථාවක් නැති එක මම නම් හිතනවා මේ මන්නාර ප්‍රදේශය තුල. මොකද මේ මන්නාර ප්‍රදේශයේ තියෙන අන්තිම සත්න කියලා මම නම් මේ සත්න බලාපොරොත්තු වෙන්නේ මේක තමයි අන්තිම එක. ඒ කියන්නේ මුන්ට ඔලුව උස්සන්න තරම් ශක්තියක් නැහැ. බඩු ආහාර ආදී ඒ තියෙන සියලුම දේවල් ඇඳුම් පැළඳුම් සියලුම දේවල් දාලා තමයි මුන්ගේ අන්තිම වතාවට දුවලා තියෙන්නේ. මන්නාරමින් මුදා ගැනීමට තව ඉතිරිව ඇත්තේ ආන්දන්කුලම්, පරප්පකඩත්තාන් හා ආලම්කුලම් ප්‍රදේශ පමණයි. මන්නාරමේ යෝධවෙන් පෝෂණය වන සහල් නැලිය හෙවත් රයිස් බෝල් යනුවෙන් හඳුන්වන කලාපයේ බලය ආරක්ෂක හමුදාවන් මුළුමනින්ම තහවුරු කරගනිමින් සිටියේදී මේ කලාපයේ සිටි LTT නායකයන් ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. බහනු ස්වර්ණම් වැනි එම නායකයන් අවසන් වරට රැඳී සිටි ආරක්ෂිත නිවස්නය තමයි මේ තිබෙන්නේ. මේ ස්ථානයේ සිට තවත් සුළු දුරක් පමණයි කලාපයේ බලය මුළුමනින්ම තහවුරු කර ගැනීමට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය වැත්තේ. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම, මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. ආරක්ෂක හමුදාව LTT ග්‍රහණයේ පවතින ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීම වේගවත් කිරීමත් සමග එම ප්‍රදේශවල සිටි ජනතාව විශාල වශයෙන් මුදාගත් ප්‍රදේශවලට පැමිණෙමින් සිටිති. එය වැළැක්වීමට LTT ප්‍රහාර එල්ල කරමින් කුරීරු ලෙස ඔවුන්ගේ ජීවිත බිලිගනිමින් සිටී. ත්‍රස්ත ග්‍රහණයෙන් නිදී රජයේ සුබසාධන කඳවුරකට පැමිණි එවැනි ජනතාව හමු වීමට අප වාර්තාකරුට හැකි විය. මේ ඔවුන්ගේ දුක්මුසු කතාවයි. කිල්නොච්චියේ සිට LTTE ග්‍රහණයෙන් පලාවිත් මන්නාරම කල්ලුමුඩේ සුබසාධක කඳවුරට පැමිණි මේ පිරිස හඬමින් පවසන කතාව උතුරේ LTTE ග්‍රහණයෙන් දුක් විඳින ජනතාව දිනපතා මුහුණ දෙන ශෝකාන්තයේ තවත් එක් අවස්ථාවක්. 23 හැවිරිදි යෝගරාසා සුගන්ධිනී සිය ස්වාමියා වූ 29 හැවිරිදි සෙල්ලමෝගන් රත්නසිංහම් හා අවුරුදු 3ක් පියති තම දියණිය වූ කීර්තිනා සමග LTTE ග්‍රහණයෙන් මිදී තවත් 12 දෙනෙකු සමග කිල්නොච්චියේ චුන්නකුලම් සිට පලා විත් තිබෙනවා. ගොඩබිමේ සිට මීටර් 600ක් පමණ මුහුදේදී මොවුන් පලා එමින් සිටි ටෝලර් යාත්‍රාව වට කරගත් LTTE බෝට්ටු දෙකක් පොළු මුගුරු වලින් මේ පිරිසට පහර දී තිබෙනවා. මේ අවස්ථාවේදී සෙල්ලමෝගන් රත්නසිංහම් තම බිරිඳ දරුවා සහ අනිකුත් පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වී තිබෙනවා. ඔහු LTT මගහැරමින් සිය බෝට්ටුව ඉදිරියට යාත්‍රා කර තිබෙනවා. මෙහිදී LTT ඔවුන් පසුපස ලුහු බඳිමින් මුගුරු වලින් පහර දුන් බවත් අවසානයේ පලා එමින් සිටි තම බෝට්ටුවට දැඩි වෙඩි ප්‍රහාරයක් LTT එල්ල කළ බවත් සුගන්ධිනී ප්‍රකාශ කරනවා. වෙඩිවදින ස්වාමියා මුහුදට ඇදවැටෙන බවත් සුගන්ධිනී හඬමින් පවසනවා. ඉතා අමාරුවෙන් LTTෙන් දිවි බේරාගෙන ඊයේ රාත්‍රිය වන විට මේ පිරිස හමුදා පාලන ප්‍රදේශයට පැමිණ තිබෙනවා. තම ස්වාමියා පිළිගත් LTTට දඬුවම් දෙන ලෙස සුගන්ධිනී හා ඇගේ මව දෙවියන්ගෙන් ඇද සිටිනවා. මේ කිසිවක් නොදන්නා කීර්තිනා දියණිය තම පියා එනතුරු බලා සිටිනවා. ඇය මවගෙන් පියා ගැන තොරතුරු විමසනවා.
සුගන්ධිනී හා ඇගේ මව මෙලෙස LTTN අසන ප්‍රශ්නය නම් LTT දෙමළ මව්වරුන්ට බිරින්දෑවරුන්ට හා දරුවන්ට ලබා දෙන විමුක්තිය මෙයද යන්නයි. ඉතා මාරාන්තික ගමනකදී මේ ස්ථානයට පැමිණි සෑම පුද්ගලයෙකුටම ත්‍රස්තවාදීන් නිසා ඔවුන් බැටකෑ දුක් දුසු කතා පුවතක් තිබෙනවා. ඒත් තවමත් ඔවුන්ගේ සිත් තුළින් ත්‍රස්තවාදයට ඇති බිය තුරන් වී නැහැ. ඒ නිසා ඔවුන් නිහඬව මේ දුක විඳදරා ගන්නා ආකාරය අපට දැකගත හැකියි. කෙසේ නමුත් අපට ඔවුන් සමග කළ කතා බහේදී පැහැදිලි වූ ප්‍රධානතම කරුණ නම් මෙවන් වූ විශාල පිරිසක් ත්‍රස්ත ග්‍රහණයෙන් බැටකන බවයි. ඔවුන් ආරක්ෂක හමුදාවට පැමිණීමට දැඩි කැමැත්තෙන් දැඩි උත්සාහයක නිරතව සිටින බවයි. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම කල්ලිපුරි සුබ සාධක පිරිමඩු ගම්මානය පැති 3කින් වට කළ 53 සේනාංකයේ බටපිරිස් පළමුව අත්පත් කරගත්තේ පිරිමඩු බවයි. ගම්මානය අත්පත් කර ගැනීමේ මෙහෙයුමේදී හමුදා ප්‍රහාර වලින් LTT සමාජිකින් 100කට වැඩි පිරිසක් මිය ගියා. දැන් මේ වන විට ඔවුන් කොයි ආකාරයෙන්ද මේ ප්‍රදේශයේ කටයුතු කරන්න කන්නේ? දැනට ඔවුන් කුඩා කණ්ඩායම් ඔවුන්ගේ දැනින් ඉන්නවා. ඒ අතරේ ඔවුන් සිවිල් මහජනතාව තමයි උපයෝග කරගෙන තියෙන්නේ බංකර් සාධන ඒ වගේ කටයුතු වලට අපිට ඒවා නිරීක්ෂණය වුණා. ඒ සමගම ඔවුන් වැඩිපුර පුද්ගලනාශක බිම් බෝම්බ සහ මරෝගුල් යොදවලා අපේ ගමන වළක්වන්න උත්සාහ කරනවා. නමුත් ඒක අපිට එච්චර ලොකු බාධාවක් වෙලා නැහැ. ඒ වගේම ඊයේ දිනේ අපි ඔවුන්ගේ LTT ත්‍රස්තවාදීන් 9 දෙනෙක් මරණයට පත් කරන්න අපිට හැකි වුණා, විනාශ කරන්න හැකි වුණා. ඒ වගේම ඔවුන්ගේ මල්ලසිරු කාන්තා මල්ලසිරු 3ක් අපි අපේ බල ප්‍රදේශයට රැගෙන ආවා. ඒත් එක්කම අනිත් කාර්යය තමයි දැන් මේ වෙනකොට මේ මෙහෙයුම් වලට විශේෂම කාලතුවක්කු ඒ වගේ මෝටාර් ඒ වගේම ඉලක්ක වෙඩික්කරුවන්ගේ සහාය ලැබෙනවා. දැන් මේ කටයුතු කොයි ආකාරයෙන්ද භූමියේ සිදු වෙන්නේ? දැන් අපි අවිලා තියෙන භූමිය ගත්තාම අපිට සංගුණ වෙඩික්කරුවා යොදන්න පුළුවන් හැකියාව තියෙනවා අපිට. ඒ අනුව අපි උන් යොදවලා උන් ඉලක්ක අඩු උදෙත් අපි ඉලක්ක ලබා ගත්තා. ඒ වගේම කාලතුවක්කු සහ මල්ටි බැරල් ඒ වගේම අපේ බලායනි වල තියෙන බලායනි මෝටාර් යොදාගෙන අපි සතුරාට විශාල ප්‍රහාර කළ ගන්නවා.